හෙලෝ කොහොමද ඔයාලට ඔන්න මම අද දවසේදී කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ගැන. ඒක තමයි කොණ්ඩේ යන එක. ඇයි මේ කොණ්ඩේ යන්නේ? අපිට මොනවද ගෙදරදීම කරන්න පුළුවන් සත්කාර. ඒ වගේ දේවල් කතා කරන්න කලින් මගේ channel එක subscribe කරලා එන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. බලමු මේ කොණ්ඩේ යන ප්‍රශ්නෙට අපිට ගෙදරදීම හදා ගන්න පුළුවන් මැජික් තෙල් එක මොකක්ද කියලා බලන්න. මුලින්ම ඔයාලට ඕනි පිරිසිදු පොල් තෙල්. සුදු පොල් තෙල් ගන්න virgin coconut oil එකක් ගන්න කඩෙන් ගන්නවා නම් එහෙම නැත්නම් ඔයාලට ගෙදරදී හිඳ ගන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. ඒ වගේම රතු ලුණු ගෙඩි 10ක්, පොල් තෙල් මිලිලිටර් 250ක් මම කිව්වනේ. කලදුරු තේ හැන්දක් ඕනේ. ඒ වගේම කරපිංච අහුරක්, ගොටුකොළ පැල 5ක් විතර දාන්න ළමයි. ඒ වගේම වදමල් 3ක් 4ක් ඔයාලට බෙහෙත් බඩු කඩේකින් ගන්න පුළුවන් කළුදුරු. ඒක විතරයි ඔයාලට අමතරව හොයාගන්න තියෙන්නේ. ඊටු ඔක්කොම අපිට වටපිටාවෙන් හොයාගන්න පුළුවන්. මේකට මහා ලොකු වියදමක් යන්නේ නැහැ. ප්‍රතිඵල තියෙනවා. අනිවාර්යයෙන්ම මාසයක් එක දිගට පාවිච්චි කරන්න. සතියට දවස් 2-3 ගානේ. ඒ කියන්නේ සතියට දවස් 2ක් හරි 3ක් හරි අනිවාර්යයෙන්ම මේක කරන්න ඕනේ. අපි මුලින්ම මැටි බඳුනක් ලිපේ තියාගන්න ඕනේ. ගින්දර අඩු කරන්න. මොකද මේක අපිට ඕනි බදින්න නෙවෙයි. අපිට ඕනි මේ අමුද්‍රව්‍ය වල තියෙන ගුණය තෙල් එකට උරා ගන්න. ඒක නිසා මද ගින්දරේ තමයි මේ දේ වෙන්න ඕනේ. ලිපේ මැටි බඳුනක් තියන්න. ඒකට පොල් තෙල් ටික දාන්න. ඊට පස්සේ විනාඩියක් විතර ගියාට පස්සේ මං කිව්ව අමුද්‍රව්‍ය ටික දාන්න. රතු ලුණු, පොල් තෙල්, කළුදුරු, මේ කරපිංචා, ගොටුකොළ, වදමල් ඒ ටික දාන්න. උළුහාල් දාන්න ළමයි මතක් කළා. මට ඒක කියන්න බැරි වුණා. උළුහාල් තැහැන්දක් දාන්න. දාලා ඔයාලා ගොඩාක් වෙලා තියෙන්න එපා. මේක ඔයාලට තේරෙයි. කියන්නේ රතු ලුණු රන්වන් පාට වගේ වෙද්දී, එතකොට කරපිංචා කොළ ගොඩාක් තද කොළ පාට වගේ වෙද්දී මේක බාන්න. බාලා ඒ ගමම බෝතල් වලට දාන්න එපා. මේක හොඳට නිමෙනකන් තියන්න පැත්තකින්. හොඳට නිමෙනකන් තියලා ඔයාලා වෙනම බෝතලයකට පෙරලා දාන්න ළමයි. පෙරලා ඔයාලා අනිවාර්යයෙන්ම පෙරන්න. මොකද වැඩි ගුණය කියලා තියෙන කොම ටිකත් එක දාන්න එපා. සවුත් වෙනවා තෙල් එක. ඒ කියන්නේ මිලිලිටර් 250ක් කියන්නේ සාමාන්‍යයෙන් මාස ගානකට ඇති. ඒක නිසා ඔයාලා දාන්න එපා ලුණු කෑලි පිටින් එහෙමනම් තෙල් එක සවුත්තු වෙනවා. ඊට පස්සේ ඔයාලා එහෙම දාලා කොහෙන් ඒ කියන්නේ හොඳට මූඩිය වහලා ඔයාලා පාවිච්චි කරන්න ගන්න ඉදිනදා. අනිවාර්යයෙන්ම මේක සතියට දවස් 2-3ක් කරන්න ළමයි. කොණ්ඩේ ගොඩක් යනවා නම් කොණ්ඩේ මේ ඔළුව මසාජ් කරන්න එපා. නිකන් ඔයාලා ගාලා තෙල් එක ගෑවා විනාඩි 40ක් විතර තිබ්බා වොෂ් කරා. කොණ්ඩේ යන්නේ නැත්තම් ඔයාලා මසාජ් කරන්න විනාඩි 5-10ක් මසාජ් කරලා විනාඩි 40ක් විතර තියලා වොෂ් කරන්න. ඔළුවේ තියන් ඉන්න ඕනේ නැහැ. වැඩි වියදමක් යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම වැඩි වියදමක් කියන කොහොමවත්ම වියදමක් යන්නේ නැහැ. ඔයාලා අනිවාර්යයෙන්ම මේ තෙල් එක හදලා බලන්න. මොකද කඩේ තියෙන එක තෙල් ගාලා ඔයා කලකිරිලා නම් ඉන්නේ. අනිවාර්යයෙන්ම මේ තෙල් එක හදලා බලන්න. ඔයා හදපු දෙයක් අනික ගෙදර අපිම හදන දෙයක් වරදින්න විදිහක් නැහැ. ඒ වගේම මේකෙන් ප්‍රතිඵල තියෙනවා. මොකද මම කරන දේ තමයි මම ඔයාලට කියන්නේ. මට ප්‍රතිඵල තියෙන නිසා මම මේ දේ ගැන වීඩියෝ එකක් ඔයාලට කරන්නේ. ඔයාලටත් සහනයක් එන්නේ. ඒ කියන්නේ ඔයාලට මේ ප්‍රශ්نين මාර විදිහට විඳවනවා. මමත් එහෙමයි. කාලයක් මම මේම විඳෙවුවා. ඒක නිසා තමයි මම හිතුවේ වීඩියෝ එකක් කරන්න. අනිවාර්යෙන්ම මේ තෙල් එක හදලා බලලා රිසල්ට් තියෙනවා නම් මට අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක වැදගත් නම් ෂෙයා කරන්න ළමයි. එහෙනම් මම අදට ගිහින් එන්නම්. බයි.